සාමාන්‍ය පුංචි කාලේ මට මතක විදියට අපේ සීයා කෙනෙක් හිටියා කොටියෙක් ගහලා හිටියා පපුවේ. ඒක තමයි මම ටැටූ කලාව ගැන දැකපු පළවෙනි අවස්ථාව. මම පුංචි සන්දියේ මට කොල්ලා මං හිතන්නේ මොන්ටිසෝරි යනකොට වගේ තමයි මේ ටැටූ එක දැක්කේ. අන්න සද්දන්ත ඇඟට ටැටූ එක ගාලා හිටියට ඒ නාකි කොටියා දැන් රැලි වැටිලා. ඒ අපේ සීයා සීයාට දැන් අවුරුදු 80 ගාණක්. කොටියා නිකන් පූසා වගේ වෙලා. දැන් අද කතා කරන්නේ ටැටූ ගැන. ගොඩක් අය කියලා තිබ්බ ටැටූ ගැන කතා කරන්නකෝ උදිත් අයියේ කියලා. ඔන්න ඉතින් අයියේ මල්ලි කාටත් හොඳයි. මමත් ගහන්න කල්පනා කරමින්දා මේ කලාව සහ මේ රතු ඉන්දියන් තාක්ෂණයත් එක්ක ලෝකෙට ජායද වෙච්ච ලස්සන ටැටූ කලාව ගැන අතිශයින්ම සුන්දර නැති අසුන්දර කතා ටිකකුත් එක්ක කතා කරන්න හිතුණා. ඖෂධ ශාස්ත්‍රයේ ඉන්න අපි නිතර දෙවෙලේ ටැටුත් එක්ක දකින්න කතන්දර ටිකක් ඔයාලට කියන්න. මේකේ හොඳ සහ නරක, මේකේ තියෙන සුන්දර සහ අසුන්දර පැත්ත ගැන කතා කරන්නයි ටෝක් විත් උදිත් අද එන්නේ ටැටූ එකක් ගහමුද නංගි? ගහමුනේ.